හොඳයි. අපි මේ දහම් කරුණ සාකච්ඡා කරමු. සියලුම දෙනා වෙනුවෙන්. ඔබ දන්නවද දැනට භාග්‍යවතුන් වහන්සේගේ ජීවමානයේ සමයේදී නම් තිබුණේ මහායාන කියන දේ විතරයි. දැන් තේරවාදී කියලා එකකුත් තියෙනවා. තේරවාදී මහායාන කියලා දෙකක්ලු තියෙන්නේ. එතකොට අනාවැකියක් දේශනා කළා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. මොකද්ද කියලා තියෙන්නේ අනාවැකියක්. අනාවැකියක් කියන්නේ අනතුරක් වෙන්න තියෙනවා නම් කලින් කියන එකට කියනවා අනාවැකිය කියලා. අනතුරක්. යහපතක් නෙවෙයි අයහපතක් වෙන්න තියෙනවා නම් කියපු එක. එතකොට මහායානය නැතිව තේරවාදයේ 2050 වෙනකොට තේරවාදී බුදුදහම තියෙන්නේ කියලා. ඒ කියන්නේ තෙරවරු වාද කරනවා බුදුදහම අරගෙන. සාකච්ඡා කරනව නෙවෙයි. කාලේන ධම්ම සාකච්ඡායතම් මංගල උත්තමන්නේ. හැබැයි සාකච්ඡා කරනව නෙවෙයි තෙරවරු වාද කරනවලු. ඒකට කියනවා තේරවාදී කියලා. ඉතින් තේරවාදී වෙලා බෑ. අපි දැනගන්න ඕන මොකද්ද? ඒ අනාවැකිය කියන්නේ අපිට එහෙම වෙන්න කියලා නෙවෙයි, එහෙම නොවෙන්න කියලා. ඒකින්ද සියලුම ස්වාමින් වහන්සේලා වාද කරන්න හොඳ නෑ. ධර්ම සාකච්ඡා කළාට කමක් නැහැ. අපි වාද කරන්න ගත්තොත් වෙන්නේ බුද්ධ ශාසනය විනාශ වෙන එක. අද ගිහියොත් වාද කරනවා පැවිද්දොත් එක්ක. අද පාරක පාදචාරිකය වඩින්න ගියත් ගිහියොත් වාද කරනවා. සාකච්ඡා කරනව නෙවෙයි. ඒ තේරවාදයේ හින්දා තෙරවරු වාදයට ලක් කරගත්තු නිසා. එතකොට අපි දැනගන්න ඕනේ තථාගතයන්න් වහන්සේගේ වගේ ජීවමාන සමයේදී දේශනා කරපු දේ අහගෙන හිටියා වගේ අහගෙන ඉඳලා හැසිරෙනවා වගේ සුනාත ධාරේත චරාත ධම්මේ. එතකොට දහම කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. දහම කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ස්වභාව දහම හේතුඵල දහමට ගලපලා. කොහොමද? හරි. අපි ස්වභාව දහම හේතුඵල දහමට ගලපන්නේ කොහොමද දන්නවද? දන්නවද? පැහැදිලි කරලා දෙන්නම්කෝ. ස්වභාව දහම හේතුඵල දහමට ගලපන්නේ මෙහෙමයි.